ini podi kadaya කරන්නේ. Hell no, man. Itu bapak. Meherang ada වෙනසකටත් එක්ක මට හිතුණා ඉතින් මුන්දාන්න ඒ ස්ටයිල් එක වීඩියෝ එකක් කරන්න මෙන්න තියෙනවා බාන්නේ මොනවාද මේ කෑලි මිරිස් මේකෙන් හදමු ලංකාවේ ස්ටයිල් එකට සුපිරිම සුපිරි චිලි පේස්ට් එක මම මෙතන අරන් තියනවා කෑලි මිරිස් කිලෝ 3ක් ඒකට මම සෝල්ට් දාගෙන දෙනවා මේ සංජි දෙකක් ඒ වගේම චිකන් සෝල්ට් මේ සංජි දෙකයි දාගෙන මම මේ කලවම් කරලා තියාගෙන තියෙන්නේ වැඩි ලේසි වෙන්න ඒකම අපිට ඕන කරනවා ගන්න කපාගත්තු පොඩි ඩයිස් අනියන් ඒ වගේම සෙලරි මේකම එකට කලවම් කරලා තියෙන්නේ ආයෝනේ ගාලික් ජින්ජර් පේස්ට් එක මේකේ අවශ්‍යම දේ ඉස්සෝන්ගේ ඔලු මේ ඉස්සෝ ඔලු පේස්ට් එකක් හදාගෙන තියෙන්නේ ඒක තමයි මම යූස් කරන්නේ ඒකට තව මම ගන්නවා මේකට වේලපු කූනිස්සෝ වැදපු ලුණු කිලෝ 2ක් තියෙනවා බ්‍රවුන් සුගර් කිලෝ 1කමාරක් තියෙනවා මේ මුලින්ම දානවා මම කැනෝල ඔයිල් එක කැනෝල ඔයිල් දානවා ඉතින් මේකට එහෙනම් පොඩියට කපාගත්තු අනියන් සෙලරි ටික දාලා හොඳට කුක් කරගමු විනාඩි 10ක් 15ක් විතර යනවා මේ කුක් වෙන්න චිලි පේස්ට් එක කල් තියා ගන්න නම් අනියන් ජින්ජර් ගාලික් හොඳට ඔක්කොම කුක් වෙන්න ඕනේ එතනකම් කුක් වෙන්න ඕනේ මේ ටික අපි හොඳට ගෝල්ඩන් බ්‍රවුන් වෙනකම් වැදගමු සෙලරි කුක් වෙන්නේ දැන් මේකට අපි හදාගත්තු ජින්ජර් පේස්ට් එකයි කුක් කරගත්තු ගාලික් ටික මේ ඔක්කොම ටික අත්තරම් පාඩනකම් බැද ගන්නයි දෙන්නේ ඕගොල්ලෝ මේකට චිලි පේස්ට් කිලෝ 4ක් ගන්න මම කිලෝ ලීටර් 5ක් ඔයිල් යූස් කරනවා ඒ හින්දා මේක බාගෙට බැදීගෙන යන්නේ ඒ හින්දා මේකට පොඩ අපි ඔයිල් දාලා මේක මේ වැඩි කරගමු මම අනියන් සෙලරි ජින්ජර් ගාලික් ඔක්කොම ටික ගෝල්ඩන් බ්‍රවුන් වෙන්න බැදීගෙන යන්නේ මේ බැදීගෙන එනවත් එක්කම මේකට දානවා මේන් ඉන්ග්‍රීඩියන්ට් එක මොකද්ද බචන් කියන්නේ ඉස්සෝල වලින් හදන පේස්ට් එකක් මේ ගන්න තියෙන ඕන තරක ඒ හින්දා මේ ටික එකතු කරගෙන මේ ඔයිල් එකේම පොඩක් ගන්න කුක් කරගමු මේකේන සුවඳ ඔයගොල්ලෝ හදන්න බලන්න මට කියන්න බෑ ඒක සුවඳක් එන්නේ නැත්තරම ඒ වුණාට චිලි පේස්ට් එක රහ වෙන්න නම් ඉස්සගේ ඔළුව තියන්නේ කුණුනේ තියෙන දණිකර මේක තමයි දාන්නේ මේක තමයි චිලි පේස්ට් එකේ රස මේකට අපි වේලපු කූනිස්සෝ ටික දාගමු දාලා මේ ටිකත් තෙලේ වැදගමු හොඳට අපි මේකේ වේලපු කූනිස්සෝ කිලෝ එකක් තියෙනවා කිලෝ එකම දාලා හොඳට වැදගමු මේක මේනම් මේ ටික අනියන් ටික පාවිගෙන එනවා ඒ කියන්නේ බැදලා තියෙන මේ හොඳට මම ආයෙ එකතු කරනවා ෆ්‍රයිඩ් අනියන් බැදපු අනියන් කිලෝ 2ක් තියෙනවා මේකත් දානවා මොම්ම ඔයිල් එකට දාලා මේකත් පොඩක් තෙලේ ලාවට බැද ගන්න ඕනේ එක්ස්ට්‍රා ෆ්ලේවර් එකක් එන්න චිලි පේස්ට් එකට මම මෙච්චරලා මේ කුක් කරගත්තේ පොඩක් හයි හීට් එකේ දැන් මේක පොඩ්ඩක් ගින්දර පොඩ්ඩක් අඩු කරලා මීඩියම් හීට් එකෙන් තියාගෙන අපි වැඩේ කරන්න පටන් ගමු. මේ චිලි පේස්ට් එක උන අච්චර ඔක්කොම පේන්නේ නැති. ඒ වුණාට මේක මගේ රෙසිපිය. මම දානවා මේකට දැන් කොහොමද සෝයි සෝස්. සෝයි සෝස් සාමාන්‍යයෙන් කප් භාගයක් වගේ දාගන්න ඕනේ. ඒ වගේම ඔයිස්ටර් සෝස්. සේම් amount එකම දාගන්න සෝයි සෝස් ගන්නටම ඒ ටිකත් දාලා හොඳට කවරක් කරගමු මේක. දැන් ඉන්දර තියෙන්නේ මීඩියම් හීට් එකේ. හයි හීට් එකේ දාන්න එපා. ඔක්කොම ටික බර්න් වෙන්න පුළුවන්. ඒ හින්දා වියනවා කියන්නේ කලාවක්. කලාවක් නම් මම එහි පිකාසෝ නෙමෙයි. බය වෙන්න එපා. මම ඔච්චර කීවල මං එනවද කොල්ලෙක් කනේ. ගණන් ගන්න එපා. කෑලි මිරිස් කිලෝ 7. චුට්ට එකතු කරගන්න. චිලි පේස්ට් එක. ඔයිල් එක රත් වෙලා තියෙන්නේ. මේක වලට ඔයිල් නොපෙනුනාට චිලි පේස්ට් එක හදලා ඉවරනොත් ගාම්ම ඔයිල් ටික එනවා උඩට ආයේ මතු වෙලා මේක යට ඔයිල් දිනවා කලවම් වෙන ගමන් තියෙන්නේ අන්තිමට බලමු චිලි පේස්ට් ඉවරුනාට පස්සේ කොහොමද ඔයිල් ගතිය දෙන්නේ කියලා චිලි පේස්ට් එක හොඳට කලවම් කරගන්න මේ වේගෙන් චිලි පේස්ට් එකේ ඔයාලා හිතන්නේ මම බොරු කියනවා කියලා නේ මෙන්න පේනවනේ ඔයිල් උරණ හැටි මේ ඔන්න බලන්න පාට චිලි ඔයිල් එකේ පාට ලස්සනට එනවා
chili එකත් හොඳට cook වෙලා තියෙන chili paste එකේ. දැන් මේකට දාගමු. මොනවද මේ? tomato sauce. නෑ තක්කාලි sauce. කප් එකක් වගේ tomato sauce දාගන්න ඕනේ. ඒකත් හොඳට කවලම් කරගන්න ගම. මම නම් ආස chili paste එකේ සීන් ඇට හැදෙනවා. දැන් මේක ලිප ගින්නර අතුම කරලා තියන්නේ. මේකට අපි sugar ටික එකතු කරගමු chili paste එකට. එහෙනම් අපි දැන් ලිප ඕෆ් කරලා මේ ඔයිල් එකේ හීට් එකෙන්ම chili එක cook වෙන්න දෙමු. ඒ වගේ දෙයක් කියන්න තියෙනවා. Chinese අය ලංකාවේ chili paste එකක් අරන් දාන මේන් ඉන්ග්‍රීඩියන්ට් එක තමයි MSG කියන්නේ. අජිනමොටෝ. මම අජිනමොටෝ දැම්මේ නැහැ. මම අජිනමොටෝ වෙනකොට දැම්මේ chicken salt. මම දාන chicken salt එකේ මම ඇඩ් MSG 100,000ක් විශ්වාසයි. ඔයාලට කැමති නම් chili paste එකට MSG එකක් දාගත්ත හැකි. MSG දෙමොත් රසය වැඩි වෙනවා. ඒ වුණාට මම නම් කියන්නේ chicken salt දාලා මේජර් chili paste එකක් හදලා රහ කොහොමද කියලා බලලා මට කියන්න. විනාඩි 5ක් තියලා බලමු. ඔයිල් එක ඇතුළට ආවට පස්සේ කොහොමද chili paste එක කියලා. එහෙනම් guys අපේ chili paste එක ready. බලා ගන්න. මෙන්න මේ chili oil එක මේ පාට එනවා කියන්නේ. රෙස්ටුරන්ට් වල වැඩ කරන චෙෆ්ලා දන්නවා. garnish එක උනත් දැම්ම හැකි. එහෙනම් chili paste එක හදද්දි oil එකම හදන්න කල් තියා ගන්න පුළුවන්. රසයකුත් තියෙනවා. chili oil එකේ තියෙන රසයක් තියෙනවා. flavors ඔක්කොම chili oil එකේ. එහෙනම් සැරටම සෙට් වෙමු. අදලා බලලා කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක ෂෙයා කරන්න ලයික් එකක් දාන්න. ඔයාලා සපෝට් කරන්න. Sunod kung tam ko din ta hop